ඔයත් පයිලට් කෙනෙක් වෙන්න නැත්නම් එයාර්ලයින් කැප්ටන් කෙනෙක් වෙන්න සිහිනමවන කෙනෙක්ද? මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ කොහොමද පයිලට් කෙනෙක් වෙන්න නැත්නම් එයාර්ලයින් කැප්ටන් කෙනෙක් වෙන්න ස්ටෙප් බයි ස්ටෙප් ඉස්කෝලේ යන කාලේ ඉඳලම සූදානම් වෙන්න කියන එක ගැන. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් පයිලට් කෙනෙක් වෙන්න තියෙන්න ඕන මූලික සුදුසුකම්. කමර්ෂල් පයිලට් ලයිසන් එක ගන්න අවුරුදු 18ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රයිවට් පයිලට් ලයිසන් එක ගන්න අවුරුදු 17ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඊළඟට ඕගොල්ලන්ගේ අධ්‍යාපන සුදුසුකම්. සාමාන්‍ය පෙළ විෂයන් 5ක් සමත් වෙන්න ඕනේ අවම ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළත්ව. උසස් පෙළ සයන්ස් පැත්තෙන් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ෆිසික්ස් සහ මැත්ස් වගේ විෂයන්. ඊළඟට ලැන්ග්වේජ්. ඉංග්‍රීසි ප්‍රොෆිෂියන්ට්. ඒ කියන්නේ ඉංග්‍රීසි හොඳට කතා කරන්න ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මෙඩිකල් ෆිට්නස්. ලංකාවේ සිවිල් ගුවන් අධිකාරියේ අනුමත මෙඩිකල් එක්සැමිනර් කෙනෙක්ගෙන් ෆස්ට් ක්ලාස් සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මෙඩිකලි හොඳට ෆිට වෙන්න ඕනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ පයිලට් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් හොඳට ස්පෝර්ට්ස් ඇංගර් හොඳට ෆිට එකේ තියාගන්න. ඉතින් මේ දේවල් තමයි එයාර්ලයින් කැප්ටන් කෙනෙක් වෙන්න අවශ්‍ය මූලික සුසුකම්. ඊළඟ ස්ටෙප් එක තමයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමත ඇවියේෂන් කොලෙජ් එකක් තෝරගන්න එක. ඔයගලන්ට පුළුවන් ශ්‍රී ලංකා ඇවියේෂන් කොලෙජ් කොළඹ, ඉන්ටර්නැෂනල් ඇවියේෂන් ඇකඩමි රත්මලාන, සකුරායි ඇවියේෂන් දෙහිවල මවුන්ට් ලැවිනියා, ෆ්ලයි සදර්න් දෙහිවල. ඉතින් මෙන්න මේ වගේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය අනුමත ෆ්ලයිට් ස්කූල් එකක් තෝරගන්න ඕනේ. ෆ්ලයිට් ස්කූල් එකක් නැත්නම් ඇවියේෂන් කොලෙජ් එකක් තෝරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ PPL ලයිසන් එක ගන්න අවශ්‍ය ට්‍රේනින් එක ලබා ගන්න එක. ඉතින් ඒකට ෆ්ලයිට් අවර්ස් 40ක්, බේසික් ඒරෝඩයිනමික්ස්, ඒ කියන්නේ වායු ගති විද්‍යාව, ෆ්ලයිට් කන්ට්‍රෝල්ස්, රේඩියෝ කමියුනිකේෂන්. ඉතින් මෙන්න මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් පවත්වන රිටන් එක්සෑම් එක සහ ෆ්ලයිට් ටෙස්ට් එක සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට ප්‍රයිවට් පයිලට් ලයිසන් එක හම්බ වෙන්නේ. ඉතින් ප්‍රයිවට් පයිලට් ලයිසන් එක ගත්තට පස්සේ ඔයගොල්ලෝ ඊළඟට ගන්න ඕනේ කමර්ෂල් පයිලට් ලයිසන් එක. ඒ කියන්නේ CPL. ඉතින් මේකටත් අවශ්‍ය දැනුම සහ පළපුරුද්ද ලබා දෙන්නේ ඔයගොල්ලෝ තෝරගන්න කොලෙජ් එකෙන්. ඉතින් මේ කෝස් එකේදී ෆ්ලයිට් අවර්ස් 150ක ට්‍රේනින් එකක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ්සයිට් එක බලලා ඒ ෆ්ලයිට් අවර්ස් වෙනස් වෙලා තියෙනවා නම් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ තව ඉගෙන ගන්නවා ඇඩ්වාන්ස් ෆ්ලයිට් ඔපරේෂන්, නයිට් ෆ්ලයින් සහ ක්‍රොස් කන්ට්‍රි ෆ්ලයින්. මෙන්න මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ ආයෙත් ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් පවත්වන රිටන් එක්සෑම් එක සහ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙනවා. මේ එක්සෑම් එක සහ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක සමත් වෙන්න ඕන ඔයගොල්ලන්ට කමර්ෂල් පයිලට් ලයිසන් එක ගන්න. කමර්ෂල් පයිලට් ලයිසන් එක ගන්න අතරතුර හෝ කමර්ෂල් පයිලට් ලයිසන් එක ගත්තට පස්සේ තවත් ක්වොලිෆිකේෂන් එකක් ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට් එකට ඇඩ් කරගන්න ඕනේ. ඒ තමයි IR කියන්නේ. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් රේටින්. ඉන්ස්ට්‍රුමන්ට් රේටින් ක්වොලිෆිකේෂන් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ පුහුණු වෙනවා විවිධ කාලගුණ තත්ත්වයන් යටතේ ෆ්ලයි කරන්න. ඉතින් මේ ක්වොලිෆිකේෂන් එකත් ඔයගොල්ලෝ මේ කමර්ෂල් පයිලට් ලයිසන් එක ගනිද්දි හෝ ඊට පස්සේ සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට තමයි වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හදාගන්න එක. එක්ස්පීරියන්ස් හදාගන්න ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් එයාර්ලයින් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. එයාර්ලයින් ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී ෆ්ලයිට් අවර්ස් 200ක් 250ක් මිනිමම් බලනවා ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් විදියට ජොබ් වලට ගන්න. ඉතින් ඔයගොල්ලන්ට ෆ්ලයිට් අවර්ස් කම්ප්ලීට් කරගන්න එක එක ක්‍රම තියෙනවා. චාටර් ෆ්ලයින් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ෆ්ලයිට් එකක් රෙන්ට් එකට අරගෙන ෆ්ලයින් අවර්ස් හදාගන්න එක. ඒක ඉතින් අපිට ටිකක් කරන්න අමාරු වැඩක්. ඒකට ටිකක් මුදල් වියදම් වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ස්කූල් එකේ තියෙනවා ෆ්ලයින් අවර්ස් කම්ප්ලීට් කරගන්න පැකේජස්. ඒවටත් මුදල් ගෙවන්න වෙනවා. මුදල් ගෙවලා තමයි මේ ෆ්ලයින් අවර්ස් ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් කරගත්තට පස්සේ තමයි ඔයගොල්ලන්ගේ ඊළඟ ස්ටෙප් එකට යන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා ATPL. ඒ කියන්නේ එයාර්ලයින් ට්‍රාන්ස්පෝර්ට් පයිලට් ලයිසන් එක. ඉතින් මේක ගන්න CPL එක්සෑම් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ATPL තියරි එක්සෑම්ස් කිහිපයක් තියෙනවා. ඒ තියරි එක්සෑම්ස් ඔක්කොම පාස් වුණාට පස්සේ ඔයාලට හම්බ වෙනවා Frozen ATPL. ඒ කියන්නේ Frozen Airline Transport Pilot License එක. ඉතින් ඔයගොල්ලන්ට තව ෆ්ලයිට් අවර්ස් 1500ක් කම්ප්ලීට් කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ලයිසන් එක අන්ෆ්‍රෝසන් කරගන්න. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට එයාර්ලයින් ට්‍රාන්ස්පෝර්ට් පයිලට් ඒ කියන්නේ නැත්නම් කැප්ටන් කෙනෙක් විදියට ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම කියනවා මම මේ වීඩියෝ එක හදන්නේ මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැති පාසල් ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ සිහින ඇති පයිලට් කෙනෙක් වෙන්න නැත්නම් එයාර්ලයින් කැප්ටන් කෙනෙක් වෙන්න. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක හදන්න කියලා හිතුවේ. මම මේකට ගොඩක් රිසර්ච් කරා. මම දන්න අයගෙන් විස්තර ඇහුවා. අඩපාඩුවක් තිබ්බොත් හදන්න. ඉතින් ඔයගොල්ලන්ගේ සිහින වලට යන්න සුබ පතනවා.